මායි අම්මයි අයියයි තාත්තයි තමයි එහෙට ගියේ. අපිට මේ සිද්ධි වෙන්න පටන් ගත්තේ අපි අපේ කුලියට ගත්තු අලුත් ගෙදරට ගියාට පස්සේ. එහි අසල්වාසීන් පවා අපිව වැඩි ආශ්‍රය කරේ නැහැ. ගෙදරක් ටිකක් ලොකු වත්තක තියෙන භයානක ගෙදරක් වගේ අපි පළවෙනි දවසේම දැක්කේ. එහෙට ගිහින් මුල් දවසේ අපිට නම් කිසිම දෙයක් උනේ නැහැ. ඔහොම දවස් කිහිපයක් ගත වුණා. ඒත් 4 වෙනි දවසේ වගේ අපිට හැමදාම දවල් වෙනකොට අපේ උයන බත් ඉක්මනටම නරක් වෙන්න ගත්තා. අපි ඒක ගැන වැඩි හිතුවේ නෑ. තවත් දවසක් මහ දවල් අම්මයි මායි විතරක් ඉන්න වෙලාවක මම හිටියේ සාලේ. මට පිටිපස්සෙන් අම්මා ගියා කුස්සිය පැත්තට. මං අම්මාව දැක්කේ නැතත් මට අම්මා ගිය බව දැනුණා. ටික වෙලාවකින් එළියේ ඉඳන් අම්මා සාලෙට ආවා. මං ඇහුවා ඇයි අම්මේ කුස්සියට ගිහින් එළියේ ඉඳන් ආයෙම මෙහෙට ආවේ කියලා. ඒත් අම්මා කිව්වේ වත්තේ ඉඳලා දැනුයි අම්මා ආවේ කියලා. මං ඒකත් වැඩිය ගණන් ගත්තේ නැහැ. තවත් දවසක අම්මා කඩේට ගිහින් ඉද්දි මම්මගේ කාමරයෙන් ඇහුණා අම්මා කතා කරන සද්දේ. මං එහෙට ගිහින් බැලුවම අම්මා එහෙ නැහැ. ටික වෙලාවක් ගියාට පස්සේ අම්මා ආවේ. මේ වතාවෙන් නම් මමත් හොඳටම බය වුණා. මම මේ ගැන අම්මට කිව්වත් අම්මා වැඩිය ගණන් ගත්තේ නැහැ. කොහොම හරි දවසක් අපේ අයියා අම්මත් එක්ක කිව්ව දෙයක් මට අහම්බෙන් වගේ ඇහුණා. අයියා කිව්වා මහ රෑ එයාගේ ජනේලේ ගාවින් කවුදෝ යනවා වගේ අයියා දැක්කා කියලා. එන්නම තත්ත්වය දරුණු වුණා. තවත් දවසක් අපේ අම්මා කුස්සියට යද්දී පාවෙමින් තිබුණ පිඟානක් බිමට වැටිලා බිඳුණා දැකලා තිබුණා. මේ වගේන් අපි හොඳටම බය වුණා. මේ හැම දෙෙම අපේ තාත්තා නම් විශ්වාස කළෙත් නැහැ. ඒත් දවසක් රෑ එළියට ගියපු තාත්තත් මොනව හරි දැක්කා කියලා අපේ අම්මා කිව්වා. එදා රෑ මම නිදාගන්න යද්දී මම දැක්කා මගේ ඇඳ ළඟ කවුදෝ හිටගෙන ඉන්නවා. ඒ සිද්ධිය නම් මාව හොඳටම බිය ගැන්වුවා. ඒ වගේම මම ඒ සිද්ධියෙන් පස්සේ හොඳටම අසනීපත් වුණා. මේ තරම් දරුණු සිද්ධි වෙලත් මේ ගෙදර දාලා යන්න තරම් නම් අපිට වැඩි උවමනාවක් තිබුණේ නෑ. මට අසනීප වුණාම ඒකට බෙහෙත් ගන්න එකයි අම්මලා කළේ. ඔහොම එන්නම තත්ත්වය බරපතල වුණා. එක දවසක් රාත්‍රියේදී අපි හැමෝම සාලෙට වෙලා කතා කරයි හිටියේ. ඒත් එකපාරටම අපේ ඉස්සරහා දොරට කවුරු හරි තට්ටු කරනවා අපිට ඇහුණා. අපේ තාත්තා ඉක්මනටම ගිහිල්ලා දොර ඇරලා බැලුවත් එතන කවුරුත් තට්ටු කරපු කෙනෙක් හිටියේ නෑ. මහ රෑ මේ ගෙදරට ඇවිල්ලා තට්ටු කළේ කවුද අපිට හිතාගන්න බැරි වුණා. මේ ගෙදර මොනවාම හරි මුතු දෙයක් වෙනවා කියලා ඒ වෙනකොට අපේ පවුලේ හැමෝම දැනගෙන හිටියා. කොහොම හරි ඒ දවසත් ගෙවුණා. මමයි අම්මයි ඉස්පිරිතාලෙට ගියපු දවසක තාත්තත් වැඩට ගිහිල්ලයි හිටියේ. ඒ දවසේ අපේ අයියා ගෙදර තනියම තමයි හිටියේ. එතකොට එයාටත් මහ දරුණු සිද්ධියකට මුහුණ දෙන්න වෙලා තිබුණා. අපේ අයියා කාමරයට වෙලා ඉන්නකොට එයාට ඇහිලා තිබුණා ගෙදරට කවුරු හරි එනවා වගේ. ඉතින් අයියා ගිහිල්ලා බැලුවලු. ඒත් කවුරුත් හිටියේ නෑලු. ඉතින් අයියා ආපහු කාමරයට එනකොට අයියා දැකලා තියෙනවා කාමරේ ඇතුලේ කවුරු හරි හිටගෙන ඉන්නවා. අයියා හොඳටම බය වුණත් අයියා කොහොම හරි කාමරයට ගිහින් බලලා තිබුණා. ඒත් කාමරේ ඇතුලෙත් කිසිම කෙනෙක් ඉඳලා නම් නැහැ. ඒ විතරක් නෙවෙයි අපේ අම්මත් නිතර හීනෙන් කවුදෝ කෙනෙක් බෙල්ලේ වැළදාගෙන ඉන්නවා දකින්න පටන් අරන් තිබුණා. මේ තත්වය දරුණු වෙනවා කියලා අපේ තාත්තටත් හොඳටම තේරිලායි තිබුණේ. ඉතින් අපේ අම්මලා
මේ අහල පහල අයගෙන් මේ ගේ ගැන විස්තර ඇහුවා. එතකොටයි එයාලා ඇත්තම සිද්ධිය කියන්න ගත්තේ. එයාලා මෙච්චර කල් අපිව වැඩිය ආශ්‍රය කරලා නැත්තේ මේ සිදුවීම් අපි දැනගනින් කියලාලු. ඒ කියන්නේ මේ ගෙදර විකුණපු අයිතිකාරයා මේව අපිට කියන්න එපා කියලා එයාලට කිව්වා කියලයි එයාලා අපේ අම්මලාට කියලා තිබුණේ. ඉතින් කොහොම හරි අපේ අම්මලා ඒ අහල පහල ඇත් එක්ක කතා කරද්දි දැනගත්ත දේ මොකක්ද කියලා දන්නවනම් ඇත්තටම ඕනම කෙනෙක් අතිශය බය වෙන්න තිබුණා. ඒ තරම් ඒ සිද්ධිය දරුණුයි. මේ සිද්ධිය වෙලා තිබුණේ මීට අවුරුදු කිහිපයකට කලින්. එතකොට මේ ගෙදර ඉඳලා තියෙන්නේ විවාහ වුණු යුවලක්. ඉතින් මේ යුවලේ පිරිමි කෙනා මොකක් හරි හේතුවක් මත ගෙල වැළලාගෙන මේ ගෙදර අර අපේ අයියා ඉඳපු කාමරයේදී සියදිවි නසාගෙන තියෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ ඒ ගැහැණු කෙනත් මාස කිහිපයක් යනකොට අසනීප වෙලා මිය ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි මේ සිද්ධි වෙන්න අරන් තියෙන්නේ. ඒ කියන්නේ මේ ගමේ මිනිසුන්ට පවා රැට මේ ගෙදර ළඟින් යනකොට අමුතු සද්ද ඒ වගේම අර පිරිමි කෙනාව දැකලා තිබුණා. ඒ විතරක් නෙවෙයි රැට මේ ගෙදර අහල පහල අයට ගේ ඇතුලෙන් කෑ ගහන ශබ්ද පවා ඇහිලා තියෙනවා. ඉතින් මේ සිද්ධි නිසා ගම්මුත් හොඳටම බය වෙලා. හැබැයි ඔහොම කාලයක් ගිහින් අපි වගේම තවත් කට්ටියක් මේ නිවසට පදිංචියට ඇවිල්ලා තිබුණා. අසල්වාසීන් කියපු හැටියට එතන ඉඳලා තියෙන්නේ විවාහ වුණු යුවලක්. ඉතින් මේ විවාහ වුණු යුවලටත් මේ සිද්ධීන් වලට මුහුණ දෙන්න වෙලා තිබුණා. දරුණුතුම සිද්ධිය මොකක්ද කියනවනම් මේ විවාහ වුණ යුවලේ ගැහැණු කෙනාට හම්බෙන්න හිටපු දරුවත් මේ නිවසේදී නැති වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දරුණු සිද්ධි ගොඩක් මේ ගෙදර වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි අපිට මේ ගෙදර හම්බෙලා තියෙන්නේ. මේ දේවල් දැනගත්ත ගමන් අපි එහෙන් අයින් වෙලා වෙනත් තැනක පදිංචියට ගියා. ඒ වුණ සිදුවීම් මට තාමත් අමතක කරන්න නම් බෑ. ඒ තමයි මම මගේ ජීවිතේ මුහුණ දුන්න භයානකම අත්දැකීම් උනේ. ඔන්න ඉතින් මේ වගේ සත්‍ය හොල්මන් කතා ඕගොල්ලෝ දිගටම දැනගන්න නම් අනිවාර්යෙන්ම ආව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් like එකක් දාලා ඒ වගේම ඔයාගේ අදහස පහලින් comment කරන් යන්න. එහෙනම් මේ වගේ තවත් සත්‍ය හොල්මන් සිදුවීමක් සමගින් මම ඔයාලව හමු වෙන්නම්. අදට මම ගිහින් එන්නම්.